වෙසක් වලට ගිය සතියේ මම අටපට්ටමක් ඉක්මනින් හදන්න හැටි කියලා දුන්නා. මට හිතුණා දැන් ආය YouTube එකට දාන්න නෙළුමලක් හදාගන්න ඉරටුලි. මේ ඉරටු නෙළුමලක දැන් මේ හැඩයක් තියෙනවා. මේකෙන් ඉරටු සාමාන්‍යයෙන් මම දානවා ඉරටු හතරක් ගත්තාම දෙකක් මෙහෙට දෙකක් අනිත් පැත්තට දාලා මම මේ දෙකක් දාලා තියෙන ලේසියෙන් වැඩි වීඩියෝ කරන්න ලේසියට දෙපැත්තම කරනවා. එක පැත්තක එක සමාන කපාන ඉරටු ටික ඊට එක මම දාන දෙපැත්තට වෙනකොට දෙක දානවා. ඒක දැන් අර වීඩියෝ කරන්න ලේසි නිසා ඒක මූල් වලින් උත්සාහ කරනවා. මේ වගේ කොටස් ඕනේ අපිට 30ක්. දෙපැත්තට හොඳට උතා ගන්නවා. ඒක උඩ ලස්සනයි. නෙළුම් වලට මේ කොටස් 30ක් අවශ්‍යයි. මේ කුරු 30ක්. මේ කොටු 30ක් ඕන. ඊට පස්සේ 30න් අපි නෙළුම් ත්‍රිකෝණයක් හදාගන්න දෙපේ. හදාන්න අපිට මේක මේ විදිහට හදලා ත්‍රිකෝණ 6ක්. ත්‍රිකෝණ 4ක්. මේ වගේ ත්‍රිකෝණ 4ක් හදාගන්න ඕන. ත්‍රිකෝණ 4යි. 4න් දෙකක් සාමාන්‍ය වේ තරුවකින් නෙළුමලක් හදන්නේ. තරුවක් විතර හදාගන්න ඕන. මේ වගේ තරු දෙකක් හදාගන්න ඕන. මේක හදාගත්ත තරුවක් ඊළඟට තව තරුවක් හදාගන්න ඕනේ. තරු මේකට අපි මුල්ල ගැට ගන්න ඕනේ. ඊටදී මම හදන ක්‍රමේ නම් මෙතන මම තරුවක් ගැට ගන්නෑ. මේ ත්‍රිකෝණ මේ මුළු සම්බන්ධ කරනවා. මේ මුල්ලට මේ මුල්ල කියලා ගැට ගන්නවා. ත්‍රිකෝණේ මේ මුල්ල එක ත්‍රිකෝණයක් ගැට ගන්නවා. ඊළඟ ත්‍රිකෝණේ මේ මුල්ල. ඒක තරුවක් නිකම් හැදෙනවා. පස්සේ මේ තරුව මෙහෙම ගානට සිත් බඳගත්තා යනවා. මේකත් මේ ත්‍රිකෝණෙත් ඒ විදිහට තියනම බඳිනවා. ත්‍රිකෝණ දෙක සෙට් කරාම ආය තරුවක් ඔටෝ හැදෙනවා. එතකොට ඒක කම්ප්ලීට්. දැන් මෙතන කුරු ඉලා තියෙනවා 1 2 6යි කුරු 12ක් ගියා තියෙන තරුව හදන්න. දැන් ඒවම ටික වෙලාවට පැත්තෙන් තියෙනවා. ඊළඟ මේක පෙති හදන හැටි. උණ බට අපි අරගෙන මේක ඉරටක් අරගෙන තුනට බෙදා ගන්නවා. තුනට බෙදලා එක කොටසක් තමයි උණ බටේ. ඒ උණ බටේ අරගෙන කූරු දෙකක් මෙහෙම තියාගත්තා. ඊට පස්සේ උණ බටේ පොඩි අඟල් භාගයක විතර මෙතන පොඩි කොටසක් ගැබ්බේ තියලා ඊළඟ තනි කෝට්ට අරගෙන මේ පැත්තේ තනත් අඟල් භාගය විතර විතර මේක බලන්න. අනිවාර්යෙන් මේක තමයි වටින්නේ. මේක රහස මේක. මෙතන ගැබ්බේ තිබ්බා. මෙතනත් ගැබ්බේ දිනා. ඊළඟ මෙතන ගැටයයි දාගන්න ඕනේ. එක පැත්තකට 2යි එක පැත්තකට 1යි. එතකොට එකකට 3ක් වුණු කෝටු. ඒ වගේ කොටස් 6ක්. ඊට පස්සේ නෙළුම් මල සම්බන්ධ කරන්න හැටි. මේකේ කෝටු දෙකක් තියෙන එක පැත්ත තියෙනවා. ඒක දාන ඉදර බලා ගන්න ඕනේ. මෙන්න මේ අර අඟල් භාගයේ ගැප් එකට. දැම්ම මේ පැත්තේ ඉස්සුවා පිටින් දැම්මාපෝ තනිකෝ. එන්නේ ඉදර බලා ගන්න තව පාරක්. දෙකක් තියෙන පැත්තට මේ පැත්ත දැම්ම යටි මේක යටින් දැම්ම මේක දැස්සුවා
මේ පැත්තේ තනි එකක් තියෙන පැත්ත එකක් අරගෙන පිටපැත්තේ එකක් තියෙන පැත්ත දැම්මා මෙතනින් තනි එක දැම්මා පිටින් ඒගොල්ලන්ට මේ වගේ එකක් එන්නේ දැන් ගියාම මේ පැත්ත තනි කෝට්ට මෙතන දෙකයි ඊට පස්සේ මේවා එක එක උතන් තයන් ඒවයි කොටස් තුනක් තියෙනවා මෙතන එකයි තුනයි මේකෙත් මේ පැත්තෙත් එහෙමයි මේ පැත්තෙත් ඒ වගේ මේකේ තියෙන කොටස් 6ක්. ඒ 6ම උතා ගන්නවා. ඊට එන්නේ මෙහෙම පෙති 3 මේ පැත්තේ 6යි. ඊට පස්සේ අපි මේකේ මෙලුමල යට කොටස මේ තුන එකතු කරලා මෙතන කර ගන්නවා. ඊට බයින්ඩින් පොරවල් 6කින් මේ පෙති 6යි මේ මුල්ල යට ගන්නවා. බදගත්ත කම්බිය මේ හැඩේ බලලා මේකත් ඒ හැඩියම අරගෙන පිටනවන්න. ලස්සන කියන විදිහට. ඒ වගේ පෙති හැම නම ගන්න ඕනේ. හැරෙදලි වරයි. අපට ඕන නම් මේකේ මේ විදිහට කොටක් මෙතනට ගන්න පුළුවන්. මෙතන කෝටු දෙකක් බැඳ තැනට කෝටු තුනක් දාගන්න. එතකොට මෙතන ගුලිය ගන්න පුළුවන් පොට්ටු වගේ. ඊළඟ බිම තියන්න ඕන නම් නෙළුවානේ මේ කපලා ස්ටෑන්ඩ් එක හදාගන්න පුළුවන්. මෙතන කපලා පිටියම.